අද මම යන්නේ වෝටර් වර්ල්ඩ්. මේක තියෙන්නේ තලතුවේ. වෝටර් වර්ල්ඩ් එකට යන්න කිලෝමීටර් 25ක පමණ දුරක් තිබෙනවා. නුවරදල ගත්තොත් මෙතෙන්ට යන්න පැය භාගයක පමණ කාලයක් ගත වෙනවා. ඔන්න අපි වෝටර් වර්ල්ඩ් එකට ආවා. ඉතින් අපිට වෝටර් වර්ල්ඩ් එකට යන්න නම් ටිකට් ගන්න වෙනවා. මේක පැකේජ් A හා B කියලා කොටස් දෙකක් තියෙනවා. පැකේජ් A එකේදී අපිට ළමයෙක් සඳහා රුපියල් 650ක් අය කරනවා. ඒ වගේම වැඩිහිටියන්ට රුපියල් 1100ක් අය කරනවා. අපි පැකේජ් A එක ගත්තොත් අපිට නොමිලේම කුරුල්ලන්ට හා මාළුවන්ට කෑම දාන්න පුළුවන්. ඉතින් අපි ගත්ත පැකේජ් A එක අපි සුන්දරත්වයක් තියමින් ඉදිරියට ගමන්. අපි වෝටර් වර්ල්ඩ් එකට ඇතුල් වෙන ගමන්ම අපිට මාළුවන්ට කෑම දාන්න පුළුවන්. ඉතින් වෝටර් වර්ල්ඩ් එකේ අපිට විවිධ මාළු වර්ග දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ විවිධ මාළු වර්ග ඉන්නවා. මෙම මාළුවන් ගැන අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේකේ රටවල් වලට වෙන වෙන වශයෙන් මාළු වෙන් කරලා තියෙනවා. මේ තමයි මම වෝටර් වර්ල්ඩ් එකේ දැකපු මං කැමතිම සතා. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ තියෙන්නේ කුරුල්ලන්ට කෑම දාන තැන. මේකත් අපිට පැකේජ් එක ගත්තොත් නොමිලේ අත්විඳ ගන්න පුළුවන්. අපි ප්‍රමාණයෙන් කුඩා හා ප්‍රමාණයෙන් විශාල මාළුවන් මෙහිදී දැකගත්තා. මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මේ මං වෝටර් වර්ල්ඩ් එකේ දැකපු තවත් කැමතිම මාළුවෙක්. මේ තමයි මම වෝටර් වර්ල්ඩ් එකේ දැකපු සුන්දරම දසුන. බලන්න කොච්චරන සුන්දරද කියලා. අපි වෝටර් වර්ල්ඩ් එක බලලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමතිද කියලා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ වීඩියෝ එකට like කරන්න. ඔයාලට තව මේ වගේ වීඩියෝ ඕන නම් subscribe කරලා notification එක click කරන්න. අදට මම ඔබෙන් සබ ගන්න. නැවත මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්.